හොද්දට මතක තියාගන්න. ඔය හතරහන්දි වලංගු තියෙන කාලේ කටපණ තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? දනංජානිට කවුරුවත් නැහැ. රජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. පැත්තෝ කුණහරපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද? මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණහරප කොච්චර කියලා දෙනවා. පළල ඇති පගෝදි පිටි. පවුද පින්ද? ජීසිද්ද නේද කුණහරප කිව්වට? පව් ගොඩවල් කාටද කුණහරපෙන් බැන්නේ? මේ අම්මලා ඇත්ති හැටි වේසි කියලා බැනුම් අහලා බැනලා නැද්ද? මොන බැනුම්ද? තඩි ගහනව නේද ගෙවල්ල පොඩ බෙරෙච්චා. ගුටිත් කාලා ඇතියමට. අපි වෙන කාට හරි බනිනෝ. ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන? නෝවයිසින් කිව්වට තේරෙන්නේ නැහැ. වෙනදනේ මේ පිච්චෙනවා මේකේ. ඉන්න බෑ. මිනිස්සු අනුන්ට වෛර කරනවා. අවසානයේ විඳවන්නේ කවුද? අපි විඳවන්න එපා. හොද්දට මතක තියාගන්න. ඔය හතරහන්දි වලංගු තියෙන කාලේ කටපණ තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? දනංජානිට කවුරුවත් නැහැ. රජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. පැත්තෝ කුණහරපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද? මම නිකන් මේ හිත කියනවට හිතන්න ඔය කටවල් වලින් මේ වෙනකොට කුණහරප කොච්චර කියලා දෙනවා. පළල ඇති පගෝදි පිටි. පවුද පින්ද? ජීසිද්ද නේද කුණහරප කිව්වට? පව් ගොඩවල් කාටද කුණහරපෙන් බැන්නේ?